තියාබෝ මගේ YouTube channel එකට ඔයාලා හැමෝම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් මේ වීඩියෝ මාලාවෙන් ඔයාලට මම අරන් එන්නේ කිසිම අදහසක් නැතුව හැබැයි ඔයාලට මුදල් උපය ගන්නත් ඕනේ. හැබැයි ඔයාගාව කිසිම අදහසක් නැහැ. මම මොනවද කරන්න කියලා හිතා ගන්න බෑ. අන්න එහෙම අයට තමයි මේ වීඩියෝ මාලාව මම අරගෙන එන්නේ. ඉතින් අද පළවෙනි වීඩියෝ එක මේකේ මම ඔයාලට කියන්නේ ඔයාට ගෙදර ඉඳන් මුදල් උපය ගන්න කරන්න පුළුවන් දේවල් මොනවාද සහ ඔයා ඉස්සෙල්ලා මොකද්ද හිතන්න ඕනේ කියලා. දැන් ඔන්න හිතන්න ඔයා ව්‍යාපාරයක් දැන් ඔයා ගෙදරින් ඉඳන් මුදල් උපයනවා නම් ඔයා ජොබ් එකක් කරන්නේ නැත්නම් ඔයාට එහෙනම් කරන්න වෙන්නේ බිස්නස් එකක් නේ. එහෙම නැත්නම් ව්‍යාපාරයක්. එහෙම නැත්නම් කුඩා ව්‍යාපාරයක් සුළු ව්‍යාපාරයක් මේ ඕන විදිහට කතා කරන්න පුළුවන්. ඉතින් ඔයා මුලින්ම තේරුම් ගන්න ඕනේ ඔයාට තියෙන දක්ෂතාවය මොකක්ද? නැත්නම් මම මොකද්ද කරන්න පටන් ගන්න ඕනේ? මම මොන වගේ දෙයක්ද මේක කරගන්න පුළුවන්ද? අන්න ඒ වගේ දෙයකදී ඔයා ඉස්සෙල්ලාම කල්පනා කරලා බලන්න ඔයාට තියෙන දක්ෂතාවයක් තියෙනවා නම් ඒක දියුණු කරගෙන ඒක ව්‍යාපාරයක් විදිහට පරිවර්තනය කරගන්න පුළුවන්ද කියලා ඉස්සෙල්ලාම කල්පනා කරලා බලන්න. එහෙම නැත්නම් ඔයාට හැකියාවක් තියෙනවා නම් එහෙම ඔයාට දක්ෂතාව දැන් ඔයා හිතනකො ඔයාට මහන්නවත් උයන්නවත් ඒ වගේ මොකද දක්ෂතාවයක් නැහැ. හැබැයි ඔයාට පුළුවන් හොඳට කට්ටියත් එක ටිකක් කතා කරන්න. එහෙම නැත්නම් කට්ටියට දැන් තේරුම් කරලා දෙන්න. සාමාන්‍ය කතිකත්වයට දක්ෂ කට්ටිය ඉන්නේ ඒ වගේ දෙයක් ඔයාට ඔන්න පුළුවන් වෙන්න පුළුවන්. එතකොට ඔයාට කරන්න පුළුවන් බිස්නස් වර්ගය මොකක්ද? එහෙනම් ඔයාට කරන්න පුළුවන් ලොකුම දේ තමයි රීසෙලින් කරන එක. ඒ කියන්නේ ඔයාට පුළුවන් කොහෙන් හරි බඩු ටිකක් ගෙනල්ලා. ඒ කියන්නේ ඔයා නිෂ්පාදනයක් කරන්නේ නැහැ. ඔයාට පුළුවන් මොනවාම හරි අයිටම් එකක් ඉස්සලම එක වර්ගයකින් පටන් ගන්න පුළුවන්. එතකොට ඊට පස්සේ ටික ටික දිනු කරගෙන ඔයාට තව මොන හරි දේවල් ඔයාගේ බිස්නස් එකට එකතු කරගන්න පුළුවන්. එතකොට ඔයාට පුළුවන් රීසෙලින් කරන්න. ඒ කියන්නේ ගොඩාක් වෙලාවට දැන් අපි සාමාන්‍යයෙන් ලංකාවේ ඕනම ප්‍රදේශයක හිටියත් බහුතරයක් අය දැන් මුදලාලිලා බඩු ගේන්නේ ගොඩාක් වෙලාවට පිටකොටුවේ තමයි සාමාන්‍යයෙන් තොග වෙළඳ පොළ තියෙන්නේ. ඉතින් එතකොට ඔයාට පුළුවන් ඉස්සෙල්ලම පාර මුලින්ම පටන් ගන්න හිතන් ඉන්නවනම් චුට්ටක් බලන්න පිටකොටුවට ගිහිල්ලා ඔයාට ගන්න පුළුවන් අමුද්‍රව්‍ය මොනවාද? ඒතර ඔයාගේ අතේ තියෙන මුදල කීයද? ඒතර ඒව ගෙනල්ලා විකුණ ගන්න පුළුවන්ද අපේ ප්‍රදේශයේ? එහෙම කියලා චුට්ටක් හිතලා ඔන්න ඔයාට පුළුවන් එහෙම ව්‍යාපාරයක් පටන් ගන්න. එහෙම නැත්නම් ඔයාට දක්ෂතාවයක් තියෙන කෙනෙක් නම් උදාහරණයක් විදිහට ඔයාට උයන්න පුළුවන් නම් ඔන්න ඔයාට පුළුවන් මොනවාම හරි ආහාර සම්බන්ධයෙන් ව්‍යාපාරයක් පටන් ගන්නවා කියලා හිතන්න. සමහර කෙනෙක්ට රසට කේක් හදන්න පුළුවන් වෙන්න පුළුවන්. සමහර අයට වටලප්පම් වගේ જાතියක් හදන්න, ඒ කියන්නේ අතුරුපසක් හදන්න පුළුවන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර කෙනෙක්ට කැවිලි හදන්නත් පුළුවන් වෙන්න පුළුවන්. ඉතින් කැවිලි ඔයාට හිතේ අයියෝ මේවා පටන් අරන් ව්‍යාපාරයක් කරගෙන යන්න පුළුවන්ද වෙයිද බැරි වෙයිද කියලා. එනකොට අවස්ථාවල් බලන්න. මොකද දැන් කැවිලි ව්‍යාපාරයක් පටන් ගන්න කියන කැවිලි ඉල්ලන්නේ අවුරුද්දටම විතරක් නෙමෙයි. චූටි බබ්බලගේ අකුරු කියවන උත්සව වෙනවා. එතකොට මල්වර වීම උත්සව වෙනවා. ඉතින් ඒවටත් කැවිලි සාමාන්‍යයෙන් අවුරුද්ද පුරාම කැවිලි අවශ්‍යතාවය තියෙනවා. ඉතින් එතකොට ඔයා කැවිලි හදන්න දක්ෂයි නම් ඔන්න ඔයාට ඒ සම්බන්ධයෙන් ව්‍යාපාරයක් කරන්න පටන් ගන්න පුළුවන් නේද කියලා හිතන්න පුළුවන්. එතකොට එහෙම නැත්නම් ඔන්න ඔයාට පුළුවන් සමහර විට පුළුවන් වෙන්න පුළුවන් අච්චාරු, එහෙම නැත්නම් ওই බැදුම් ಜಾති, එතකොට සම්බල් ಜಾති එක ඉතින් ඒ වගේ දේවල් හදන්න. එතකොට සාමාන්‍ය කාර්ය බහුල කට්ටිය, එහෙම නැත්නම් බෝඩ් වෙලා ඉන්න ළමයි, ඒ වගේ අයට එතකොට ඔයා ඒ විදිහට හදන අච්චාරු සම්බල් ಜಾති වල අවශ්‍යතාවය වෙන්න පුළුවන්. ඉතින් එතකොට එතනත් ඔයාට ඔන්න පුළුවන් මාකට් එකක් හදාගන්න. එහෙම නැත්නම් ඔන්න ඔයාලට මහන්න පුළුවන් කෙනෙක් කියලා හිතන්නකෝ. එතකොට මහන්න පුළුවන් කෙනෙක් නම් අවස්ථා ගොඩක් තියෙනවා. හේතුව දැන් අපි කඩේකින් ගිහිල්ලා ඇඳුමක් ගවුමක් ගන්නවා වගේම තමයි අපිට තව ලොකු අවශ්‍යතා එනවා. මහ ගැනීමේ අවශ්‍යතාවයල් එනවා. අවස්ථාවල් එනවා. මොකද සාරි බ්ලවුස් එකක් අපිට කඩෙන් ගන්න බෑනේ. ඒතකොට සාරි බ්ලවුස් එකක් මහ ගන්න සමහර අය නේද පොඩි ළමයිගේ ළමා සාරි, එහෙම නැත්නම් ස්කූල් යුනිෆෝම් අපිට කඩෙන් ගන්න පුළුවන් වුණත් සමහර වෙලාවට ඇඟේ ගන්නටම අවශ්‍ය මිම්මටම නැති වෙන්න පුළුවන්. එතකොට මහණෙකෙත් ලොකු අවශ්‍යතාවයක් සමාජයේ තියෙනවා. ඉතින් ඔයාලා මහාන දන්න කෙනෙක් නම් එකම දෙයකට කොටු වෙන්නේ නැතුව ඔයාලට ලොකු අවස්ථාවක් තියෙනවා. ඉතින් ඔයා හිතයි අයියෝ මට පුළුවන් ද මේක කරගෙන යන්න? කට්ටිය ඉන්නේ මේ කීප දෙනා ඉන්නේ වටපිටාවේ අය හැමදාම මහනවද? නැහැ. ඉතින් ඔයාට පුළුවන් හිතලා පටන් ගන්න. ඊට පස්සේ කරගෙන යනකොට ටිකක් ව්‍යාපාරය අපිට ඔන්ලයින් විදිහට
දියුණු කරගන්න පුළුවන්. ඉතින් ඒ සම්බන්ධයෙන් මම ඉදිරි වීඩියෝ වලදී කතා කරන්නම්. මම අද ඔයාලට මේ පෙන්වන්න හදන්නේ ඔයාලට කරන්න පුළුවන් බිස්නස්. එහෙම නැත්නම් ඔයාලට පටන් ගන්න පුළුවන් දෙයක් තියෙනවනේ, සැඟවිච්ච දෙයක් තියෙනවනම් අන්න ඒක වර්ධනය කරගන්නේ කොහොමද කියලා. එතකොට ඔයා හිතන්නකෝ ඒ කිසිම දක්ෂතාවක් නැහැ. හැබැයි ඔයාලට පළවවන්න පුළුවන් කියලා. ඉතින් එහෙනම් ඔයාලට පුළුවන් තවණක් චූටියට දාලා පටන් අරගෙන එතනින් එහාට මල් පැල එහෙම නැත්නම් ඖෂධීය පැල ඒ වගේ ව්‍යාපාරයක් පටන් ගන්න. ඉතින් ඒ වගේ ඔයා ඉස්සෙල්ලා බලන්න ඔයාට තියෙන දක්ෂතාවය මොකද්ද, හැකියාව මොකද්ද. එතකොට මම මගේම දෙයක් නිෂ්පාදනය කරලා වෙළඳ පොළට දෙනවද, එහෙම නැත්නම් මොකක් හරි රීසෙලින් එකක්, එහෙම ඒ කියන්නේ තොග විදිහට බඩු ගෙනල්ලා මට අලෙවි කරගන්න පුළුවන්ද, මට ඒ විදිහට මිනිස්සුන්ට කතා කරන්න දක්ෂතාවයක් හැකියාවක් තියෙනවද. අන්න ඒ විදිහට ඉස්සෙල්ලා චුට්ටක් ඔයා නැවතිලා වාඩි වෙලා තැනක පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඔයාට කරන්න පුළුවන්, ඔයාට තියෙන කාලෙත් එක්ක කරන්න පුළුවන් දේවල් මොනවාද කියලා. ඉස්සෙල්ලම ඒ විදිහට හිතලා බලන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් ලිස්ට් එකක් අරගෙන චුට්ටක් ලියලා බලන්න ඔයාට කරන්න පුළුවන් දක්ෂතාවයන් තියෙන්නේ මොනවාද කියලා. එතකොට ඉස්සෙල්ලා එක දෙයකින් පටන් ගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාට දක්ෂතා කීපයක් තියෙනවා නම් ඒ හැමදේම ඔයාට එක බිස්නස් එකක් ඇතුළට එකතු කරගන්න. ඉතින් මං හිතනවා කිසිම අදහසක් නැති ඔයාට සාමාන්‍ය ටිකක් හරි හිතලා බලන්න පුළුවන් අදහසක් මං කියන්නේ නැති කියලා. ඉතින් එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. ඒකෙදි මම කතා කරන්නම් ඔයාලට තවත් වැදගත් වෙන මාතෘකාවක් සම්බන්ධයෙන්. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.